WhatsApp එකට අලුතෙන්ම ආපු වැඩ කැලි ටික. ඉතින් මේ වෙනකන් ඔයාලා දැනගෙන හිටියද WhatsApp එකේ මෙහෙම වැඩ කැලි තියෙනවා කියලා. ඉතින් 2025 අප්ඩේට් එකත් එක්ක WhatsApp එක අලුත් වුණ හැටි. ඉතින් මේ වීඩියෝ එක අන්තිම තත්පර වෙනකන් බලාගෙන ඉඳලා මොකක්ද ඒ කියලා හරියටම දැනගමු. එහෙනම් ඉතින් හැමදාම වගේ අදත් සුපුරුදු පරිදි ඔයාලා අලුතෙන්ම පිළිගන්නේ SL Tech Tips ඉතින් කියන අලුත් වීඩියෝ එකට ඉතින් යන්න කලින් අනිවාර්යයෙන්ම subscribe කරලා වහලින් තියෙන bell එකනේ click කරලා all දාලා තියාගන්න කියලා ඉල්ල ගමන් අපි එහෙනම් යන් කෙලින්ම අපේ intro එකට. මේ වෙද්දි ඉතින් ඔයාලා හැමෝම දන්නවා අද වීඩියෝ එකෙන් අපි මොනවද මේ ගේන්න යන්නේ කියලා. ඉතින් WhatsApp කියන්නේ මේ වෙද්දි ලෝකේ බොහෝ දෙනෙක් පාවිච්චි කරන සමාජ මාධ්‍ය උපාංගයක්. ඉතින් ප්‍රධාන වශයෙන්ම බලමු මේ app එක ඇතුලේ මොනවද ඩෙවලොප් වෙලා තියෙන්නේ කියලා 2025 අප්ඩේට් එකත් එක්ක. ඉතින් ප්‍රධාන වශයෙන්ම ගොඩක් user friendly වෙලා තියෙනවා. ඉතින් ගොඩක් WhatsApp එක ඉස්සර තිබ්බට වඩා ගොඩක් පරිශීලකයාට ඉතාමත් සිත් ගන්නා සුළු විදිහකට වෙනස් කිරීම් රාශියක් වෙලා තියෙනවා. ඉතින් WhatsApp අප්ඩේට් එකකින් අප්ඩේට් එකට ඉතාමත් පරිශීලකයන්ට ඉතාමත් ආකර්ෂණය වෙන අයරකින් තමයි 2025 වර්ෂයේදී අප්ඩේට් කිහිපයක්ම ආවේ. ඉතින් අපි බලමු මේ මාර්තු මාසයේ ආපු අප්ඩේට් එකත් එක්ක මොන වගේ දේවල්ද WhatsApp එකට අලුතින් එක්කුනේ WhatsApp එකේ වෙනස් වුනේ කියලා. ඉතින් අපි යන් අපේ වීඩියෝ එකට. ඉතින් මෙන්න ඔයාලට පේන්නේ මේ WhatsApp එකේ chat setting ඇතුළේ. ඉතින් මෙන්න මේ විදිහට WhatsApp එකේ chat setting ඇතුළේ ගියාට පස්සේ මේ difficult theme එකට ගියාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් අලුත් theme ප්‍රමාණයක් කියලා තියෙන. ඉතින් ප්‍රධාන වශයෙන් මේ theme එකෙන් theme එකට text එකේ background එකත් ඒ විදිහටම වෙනස් වෙනවා. වගේම තමයි ඊටමත් ලස්සන theme තමයි අවිලා තියෙන්නේ. ඉතින් ප්‍රධාන වශයෙන්ම ඔයාලට පේනවා දැන් ඊට පල්ලෙහාන් තියෙන එක අපිට මේකේ ආලෝකයේ ඉහළ පහළ දාන්න පුළුවන්. වගේම තමයි ඒ text එකේ background එකත් වෙනස් වෙන විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි තවත් දෙයක් තියෙනවා. ඉතින් අපිට මේ විදිහට අපි chat එකෙන් ෆොටෝ එකක් හෝ වීඩියෝ එකක් යවද්දී අපිට පුළුවන් මේ ෆිල්ටර් කියන එක පාවිච්චි කරන්න. ඉතින් මේ ෆිල්ටර් කියන එක ඔයාලා දන්නවා අපි කවුරුත් දන්න Snapchat එකේ තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඒකේ තියෙන background විශාල ප්‍රමාණයක් ඒ වගේ තමයි effect තියෙනවා. ඉතින් මේක Snapchat එක හා සමානම විදිහට තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් බලමු මේ අප්ඩේට් එකෙන් පස්සේ තවත් වෙනස්කමක් තියෙනවා. මේ තුන්වෙනි වෙනස්කම නම් ප්‍රධාන වශයෙන්ම මේ වෙනස්කමේදී අපිට දැනගන්න පුළුවන් මෙතන මේ උඩ තියෙන dot icon තුන නැත්නම් මේ dot icon තුනෙන් ගියම අපිට කෙටියටම theme එකකට යන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මෙතන මේ තියෙන පල්ලෙන් තියෙන මේ attachment එක ටච් කරාට පස්සේ අපිට event කියන එක බලා ගන්න පුළුවන්. ඔයාලට අතනින් ඉස්සෙල්ලා බලන්න පුළුවන් ඉතින් event කියන එක. ඉතින් ප්‍රධාන වශයෙන් තවත් ප්‍රධානම අප්ඩේට් එක කියන්නේ මේ voice translator කියන app එක. ඉතින් ප්‍රධාන වශයෙන්ම අපිට පුළුවන් මෙතනින් මේ අපිට අදාළ භාෂාව එක ඉංග්‍රීසි වලට හරව ගන්න ඕන නම් යම්කිසි voice එකක් එන විදිහට තෝරගෙන මෙන්න මේ setup කියන එක ඔබන්න. ඉතින් එතකොට අපිට එන voice එක ඉංග්‍රීසි වලින් translate කරලා අරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දේවල් විදිහට තමයි අලුතෙන් ආපු 2025 මාර්තු මාසයේ අප්ඩේට් එකත් සමග WhatsApp එක අලුත් උනේ. ඉතින් ප්‍රධාන වශයෙන්ම මෙම වගේ තොරතුරු හැමදාම ඔයාලට ටෙක් ලෝකේ නවතම තොරතුරු වලින් යවත් කාලිනව අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම අපගේ නිල YouTube channel එක subscribe කරලා bell එකනේ click කරලා තියාගන්න කියලා ඔයාලා හැමෝගෙම ඉල්ලන ගමන් අදට ගිහින් එන්නම් සුබම සුබ දවසක් වේවා කියලා ඔයාලා හැමෝටම ප්‍රාර්ථනා කරන ගමන් අනිවාර්යයෙන්ම අපේ SL Tech Tips YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා.